හලෝ ගයිස් අද අපි කතා කරන්න යන්නේ ජින් වල ඉතිහාසය ගැන. ඇත්තටම මොනවද මේ ජින් කියන්නේ? ජින් කියන්නේ වසර 400ක් පමණ ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙන ඩ්‍රින්ක් එකක්. අපිට ජින් කිව්ව ගමන් මතක් වෙන්නේ ලන්ඩන් ඩ්‍රයි ජින්. එහෙම නැත්නම් මහා බ්‍රිතාන්‍ය තමයි අපිට ජින් කිව්ව ගමන් මතක් වෙන්නේ. නමුත් ජින් පටන් ගන්නේ මහා බ්‍රිතාන්‍ය නෙමෙයි කිව්වොත් ඔබ පුදුම වෙයි. ජින් මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන නෙදර්ලන්ඩ් වල. මේ ජින් නිෂ්පාදනය කරලා තියෙන ඇත්තටම වසුන් යොදපු වයින් මගින් තමයි මේ ජින් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම ඒ නිෂ්පාදනය කරපු ජින් වල 50%ක පමණ ඇල්කොහොල් ප්‍රතිශතයක් තිබිලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේ ජින් එක ගොඩක් වෙලාවට ඉතාමත් අමිහිරි රසයකින් තමයි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ පානය කරන්න බැරි රසයක්. මෙහෙම නෙදර්ලන්තයේ නිෂ්පාදනය කරපු ජින් ඒ කට්ටිය හඳුන්වලා තියෙන ජිනීවා කියන නමින්. මේ ජින් කාලයක් ඇද්දී එංගලන්තයට සංක්‍රමණය වෙලා තියෙනවා. ඉතින් එහෙම එංගලන්තයට සංක්‍රමණය වෙද්දී තමයි මේ ජිනීවා වලට ජිනීවා කියන නම අමතක කරලා ජින් කියන නමින් මේක හඳුන්වන්න පටන් අරන් තියෙන්නේ. ඒ වගේම අර නෙදර්ලන්ඩ් වලට වඩා එංගලන්තයේ ජනයා අතර ගොඩක්ම ජනප්‍රිය පානයක් බවට මේ ජින් පත් වෙලා තියෙනවා. අද වන විටත් එංගලන්තයේ ජනප්‍රියම පානය. එහෙමත් නැත්නම් එංගලන්තයේ වැඩියෙන්ම නිෂ්පාදනය කරන මත්පැන් වර්ගයේ ජින් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම නෙදර්ලන්තයේ මේ ජිනීවා එහෙමත් නැත්නම් මේ ජින් මත්වෙන පානයක් විදිහට නෙමෙයි ඒ කට්ටිය පාවිච්චි කරන්න පටන් ගන්න තියෙන ඖෂධීය පානයක් විදිහට. මේ 17 වන සියවස වෙද්දී යුරෝපයේ බොහෝ දුරට යුද්ධ පැවතුණා. ඔවුන් යුද්ධයට බොහෝ බිය කළා ඒ වකවානුව වෙද්දී. ඉතින් මේ යුදමය කාලය තුළදී ඔවුන් මේ පානය තමන්ගේ ඖෂධීය පානයක් ලෙස නැත්තම් තමන්ගේ ප්‍රතිශක්තීකරණය වැඩි දියුණු කරගන්න. ඒ වගේම විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න තමයි මේ පානය පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම මේ කට්ටිය අර අප්‍රසන්න පානයට ජුනිපර් බෙරිස්, බොටැනිකල්ස්, හර්බ්ස් වගේ දේවල් එකතු කිරීමෙන් තමයි මේ අද තියෙන ජින් තත්වයට වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට දියුණු වෙලා ඇවිල්ලා ලෝකයේ අපිට බලා ගන්න පුළුවන් ජින් වර්ග 300කටත් වැඩිය වෙළඳ පොලේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඕක තමයි ජින් වල ඇත්ත ඉතිහාසය. වීඩියෝ එක හොඳයි නම් subscribe කරගෙන යන්න. එහෙනම් අපි අදට වීඩියෝ ඉවර කරනවා. හැමෝටම ජය වේවා.